සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා අකුල රාවණා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා බහ කරන්න යන්නේ ගොඩක් අය කියන රෙඩ් මර්කරි තියෙනවයි කියලා විශ්වාස කරන ගෙම්බමාක් මහන මැෂින් එක ගැන. ඒක ගැන කතා කරන්න හේතුව තමයි ගොඩක් කට්ටිය මේ දවස්වල අහලා තිබුණා ගෙම්බමාක් තියෙන මේ මැෂින් එක විකුණ ගන්න පුළුවන්ද කියලා. ඔබට මතකද දන්නේ නැහැ මේක කෝටි 1ට කෝටි 2ට වගේ මිල ගණන් වලට ඒ කාලේදී අලෙවි වුණා කියලා අපි අහලා තිබුණා. නමුත් අපි ඒ ගැන තොරතුරු හොයලා බලනකොට අපිට හොයාගන්න පුළුවන් වුණේ මේක ලක්ෂ 5ට ලක්ෂ 10ට වගේ නම් විකුණපු අය හිටියා. හැබැයි එහෙම විකුණපු අයගෙන් අපි විස්තර අහලා බලනකොට ඒ අය කිව්වේ සාමාන්‍ය අය විත් තමයි මේ දේවල් මිලදී ගත්තේ. ඔය කියන වගේ බය කෙනෙක්වත් නැත්නම් ෆොරින කෙනෙක්වත් ඇවිල්ලා නෙවෙයි මේ දේවල් මිලදී ගත්තේ කියලා. ඉතින් ගොඩක් අය හිතපු දෙයක් තමයි අපි දන්නවනේ ගොඩක් කලාවට නිෂ්පාදනයක් හදනවා නම් එහෙම අපි අමුද්‍රව්‍ය අරගෙන නිෂ්පාදනයක් හදලා ඒක විකුණනවා. ඒතර ඒක බිස්නස් එකක්. එතකොට ඒ වගේ තමයි ගොඩක් අය මේ වගේ දේවල් අතරමැදියෙක් විදිහට කෙනෙක් ගාව තියෙනවා නම් ඒ දේවල් මිලදී අරගෙන වැඩි මිලට අලෙවි කරන්න උත්සාහ කරා. ඒ වගේ අවස්ථාවලදී තමයි ගොඩක් අය මේ වගේ දේවල් තමන්ගේ අතේ තියෙන මුදල් දීලා මිලදී ගත්තේ. ඔයාටත් ගොඩක් අය කියලා ඇති මේ වගේ මැෂින් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපි වැඩේ කරමු අපිට මෙන්න මේ වගේ වීඩියෝ ටිකක් දෙන්න කියලා. වීඩියෝ මොනවද කියලා අහුවොත් මෙයා කියන්නේ මෙන්න මේ විදිහට සුදු ලුණු එකක් ලං කරන්න, මෙන්න මේ විදිහට රත්තරන් ලං කරන්න. එතකොට මෙහිම වෙනවා. ඕකට Nokia ෆෝන් එකක් ලං කරොත් මෙහෙම වෙනවා කියලා ඔබට හොඳ මතකයක් ඇති ඒ සම්බන්ධව නේද? දැන් මේ මෑත කාලිනව අපි මේ ගැන ටිකක් රිසර්ච් එකක් කරා. ඒ කාලේදී මෙහෙම රැල්ලක් ගියා. ඒ රැල්ලට මොකද වුනේ කියලා. තවමත් අපි නොදන්නවා වුණාට විවිධ විදිහටම ගෲප් හදාගෙන පේජ් හදාගෙන මේ වෙනකොටත් මේ දේවල් හොයන පිරිසක් ඉන්නවා. ඒකට හේතුව තමයි කාලයත් එක්ක මේ රැල්ල වැහිලා යනකොට නැවතත් ඒ රැල්ල උඩට ගේන්න උත්සාහ කරනවා. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා ගාව මේ මැෂින් එකක් තියෙනවා. ඔයා මේක කොහොමද විකුණන්නේ කියලා ටිකක් හොයලා බලනවා. අවසානයේදී ඔයාට ඔළුවට එනවා මමම මේ දේ මිලදී ගන්නවා කියලා රැල්ලක් හැදුවොත් මට මේක විකුණ ගන්න පුළුවන් නේද කියලා. සමාජයේ ගොඩාක් මේ වගේ පැරණි වැඩකට ගන්න බැරි මැෂින් තියෙනවා. ඒ මැෂින් වලට හොඳ වැලියු එකක් හදාගන්න සමාජයේ ගොතපු කතාවක් තමයි ඔය ලොකු රැල්ලක් විදිහට ගියේ. ඒ කියන්නේ මංගාව මැෂින් එකක් තියෙනවා නම් මම්ම කියනවා ගිහිල්ලා සමාජ මාධ්‍ය වල නොයෙකුත් තැන්වල දානවා මේමයි මම ලක්ෂ 10ට මේ මැෂින් එකක් ගන්නවා. ටික දවසක් ගිහිල්ලා කියනවා ලක්ෂ 10ට දෙන්න යන්න එපා. මං දන්න කෙනෙක් ඉන්නවා ඒක කෝටියට ගන්නවා කියලා කියනවා. ඊට පස්සේ මංගාව තියෙන මැෂින් එක මං මාකට් එකට දානවා. මාකට් එකට දාලා ඊට පස්සේ මම කියනවා මේක මම ලක්ෂ 10ට දෙනවා. ලක්ෂ 10ට අරගෙන කෝටියට කෝටි දෙකට දෙන්න පුළුවන් කියලා කෙනෙක්ගේ ඔළුවේ මැවිලා තියෙනවා නම් ඒ දේ එයා අනිවාර්යයෙන්ම ඒක ලක්ෂ 10ට ගන්නව නේද? අන්න ඒ වගේ දෙයක් තමයි මේක සම්බන්ධවත් මේකේ ඇතුළාන්තයේ තියෙන්නේ වෙන මුකුත්ම නෙවෙයි. මේකේ ඔය කියන වගේ රෙඩ් මර්කරි කිසිම දෙයක් නැහැ. එහෙම තියෙන විදිහකුත් නැහැ. මොකද රෙඩ් මර්කරි කියන වර්ගය මේ රතු රසදිය කියන වර්ගය ගොඩාක් කලාවට බහුල වශයෙන්ම තිබුණු දේවල් නෙවෙයි. ඉතින් ඒක නිසා අපිට මේ දේවල් මේ හරියටම මේ මැද තියෙන බටේ තියෙනවා කියලා තමයි කියන්නේ. බට කිහිපයක බට දෙකක තුනක වගේ තියෙනවා කියලා කියනවා. ඉතින් එහෙම තියෙනවා කියලා ඒ කාලේදී එහෙම රාවයක් ගියා. හැබැයි එහෙම තිබිලත් හම්බ වුණා. සමහරක් විට මෙහෙම වෙන්න පුළුවන්. විවිධ මිනිස්සු ඒ කාලයට ලංකාවේ ඉන්නවනේ ගොඩාක් මොළය තියෙන හිතාගන්නවත් බැරි දේවල් කරන මිනිස්සු. ඉතින් එයාලා සමහරක් විට මේ වගේ දේවල් මිලදී අරගෙන ඒවට හොඳ වටිනාකමක් හදන්න ඕන නිසා ඔය කියන වාගේ විවිධ දේවල් වලට රියැක්ෂන් කරන විදිහට මේ කට්ටිය හදනවා වෙන්න පුළුවන්. ඔය කියන වාගේ ගාලික් වලට සුදු ලුණු වලට ඊට පස්සේ රත්තරන් වලට ඒ විදිහට මේ දේවල් වලින් ෆන්ක්ෂන් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් විදිහ. නැත්නම් ෆෝන් එකක් ලං කරපුවම ෆෝන් එකේ සම්පූර්ණයෙන්ම පවර් ඕෆ් වෙන විදිහට ඒ විදිහට ලෝකේ කිමිකල් එකක් ඇති කියලා අපිට හිතන්න පුළුවන්. ඒ විදිහට කිමිකල් එකක් තියෙනවා නම් ඒ දේවල් භාවිතා කරලා මේ වගේ ප්‍රොඩක්ට් එකක් නිර්මාණය කරන්න පුළුවන් කියලාත් අපිට හිතන්න පුළුවන්. හැබැයි මේකේ ඇතුළේ ඔය කියනවා වගේ අපි නොදන්න අමුතු කතා ගොඩක් ඇති. ඔබ සමහරක් වෙලාවට මේකේ අලුත් කතාවක් දන්නව වෙන්න පුළුවන්. අපි ඒ කාලේදී හොයලා බලනකොට නියස්ටික අපි හදන්න මේ දේවල් ගන්නවා කියලා අපිට කතාවක් ආවා. ඊට පස්සේ මේක ඊජිප්තු කාලයේදී ඖෂධයක් විදිහට භාවිතා කරා කියලා අපිට තොරතුරු වාර්තා වුණා. ඒ වගේම මේක නාසීන්ගෙන් මේ හිට්ලර් කාලයේදී නිෂ්පාදනය කරපු ඒ අවිවලට භාවිතා කරපු ප්‍රධාන ඉන්ධනයක් විදිහට නැත්නම් ප්‍රධානම කෙමිකල් එක විදිහට භාවිතා කරපු දේ
ඒ නාසීන් ඒ කාලේදී අවසානයේදී යුද්ධමය කටයුතු වලින් පෙරදුනාට පස්සේ ඒක රිලිස් කරන්න ඒක ආරක්ෂා කරගන්න මේ වගේ උපකරණ වලට දාලිවල ඒක ලෝකේ ව්‍යාප්ත කරා කියලා අපිට හොයාගන්න පුළුවන් වුණා ඒ මිනිසුන්ගේ කතාවන්. ඒ සමාජයේ විවිධ තැන්වලදී ගැමි විවහාර වෙන්න පුළුවන් මිනිසුන්ගේ තියෙන මත ඉදිරිපත් කරනවා වෙන්න පුළුවන්. ඔබ දන්නේ කතාව ඔබට පුළුවන් කමෙන්ට් එකක් ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක තව කෙනෙකුට රෙකමන්ඩ් කරන්නේ ඔබ දාන්නේ ලයික් එකෙන්. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ඉක්මනට ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි අලුත් දෙයක් අලුත් විදියට ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. මේ දවස්වලත් හොඳට හොයලා බැලුවොත් එහෙම මේවට හොඳ ඉල්ලුමක් තියෙනවා කියලා සමාජයේ විවිධ තැන්වල කතා බහ වෙනවා. ඉතින් ඒක නිසා හරි පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න. ඔබ දන්න කියන කට්ටියට ඔබ රැවටෙන්න යන්න එපා. ඔබගේ අතේ තියෙන මුදල් ඔබ පරිස්සම ඇතුව පාවිච්චි කරන්න. හරි තැනට හරි විදිහට පාවිච්චි කරලා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. අපි අදට ගිහින් එන්න. ඕකේ. thank you.